Psychology for everyone. සෑම දිනාටම මනෝවිද්‍යාව. සෑම දිනාටම මනෝවිද්‍යාව කියන මේ සංකල්පය හරහා අපි අද තවත් වැදගත් ප්‍රධානතම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සමාජයේ ගොඩාක් අය භාවිතා කරන සහ නමුත් භාවිතා කරා වුණත් කවදාකවත් මෙහෙම දෙයක් Tamanට වෙයි කියලා හිතන්නේ නැති කාරණාවක් ගැන. ඒ තමයි සමාජ මාධ්‍යයේ මනෝවිද්‍යාව. ඔබ හිතන්න පුළුවන් සමාජ මාධ්‍ය ඇතුලේ මනෝවිද්‍යාවක් තියෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තමයි සමාජ මාධ්‍ය ඔබ අඛණ්ඩව භාවිතා කරනවා නම් සමහරක් වෙලාවට මේක ලිමිට් එකක් නැතුව, අපි කියන්නේ සීමාවක් නැතුව භාවිතා කරනවා නම් ඒක ඔබගේ මානසික සෞඛ්‍යයට හොඳ සහ නරක විදිහට කොහොමද මේක බලපාන්නේ කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඉතාමත්ම අවධානය යොමු කරන්න ඕන මාතෘකාවක්. මොකද ඔබ මම සහ අපි මේ හැමෝම වර්තමානයේ වෙද්දී සමාජ මාධ්‍යයට ඉතාමත්ම සමීප වෙලා තියෙනවා සහ ලෝකයේ දැනට සමාජ මාධ්‍ය නැතුව ලෝකයක් නැහැ. නමුත් අපි මෙතනදී ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සමාජ මාධ්‍ය හරහා අපේ මානසික සෞඛ්‍යයට හානියක් නොවන මට්ටමට කොහොමද අපි සමාජ මාධ්‍ය භාවිතා කරන්න කියන කාරණාව අපි සැලකිල්ලෙන් වටහා ගන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි මේ ළඟදී කරපු මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය පාලනයකින් තොරව භාවිතා කරනවා නම් ගොඩක් වෙලාවට ඒ උදවියට අපි මනෝවිද්‍යාව ඇතුළේ කියනවා ડિප්‍රෙෂන්, මානසික අවපීඩනය, කාන්සාව, ඇන්සයිටි සහ ස්ට්‍රෙස්. එහෙම නැත්නම් ආතතිය කියන මේ කාරණා හටගන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලා කොහොමද මේ දේවල් ඇති වෙන්නේ කියන එක. පළවෙනි එක තමයි අඩු තක්සේරුව. කොහොමද සමාජ මාධ්‍යයක් භාවිතා කරනවා නම් අඩු තක්සේරුවක් එන්නේ? ඔබ Facebook පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ඔබේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම යාළුවෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස්ලා සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට තමන්ගේ වටේ ඉන්න මේ පිරිස ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යයට මුදා හරින්නේ ඒගොල්ලෝ ගැන තියෙන ධනාත්මක දේවල් නම් සහ ඒගොල්ලන්ගේ ජීවිතේ achievements නම් තමන්ගේ ජීවිතේ ජයග්‍රහණ. සමහරක් වෙලාවට નિરાයාසයෙන්ම තමන්ට හිතෙන්න පුළුවන් මට මෙහෙම නෑනේ අර මනුස්සයාට මෙහෙම තියෙනවා. හරිද? මම ටිකක් මේ අතින් ටිකක් තාම ඉස්සරහට ගිහලා මදි මම තවත් ඉස්සරහට යන්න ඕන කියලා. ඒක එක අතකින් හොඳ අභිප්‍රේරණ, හොඳ මොටිවේෂන් එකක්. තවත් අතකින් ඒක ඔබගේ මානසික සෞඛ්‍යයට බලපෑමක්. ඔබ ගැන ඔබ කරන අඩු තක්සේරුව. මේක නිසා මේ කාරණාව ඔබගේ මානසික සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මානසික අවපීඩනය, ડિප්‍රෙෂන්. ඔබට හිතෙන්න පුළුවන් කොහොමද මේ සමාජ මාධ්‍ය භාවිතා කරාම ડિප්‍රෙෂන් කියලා දෙයක් ඇති වෙන්නේ? සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය කිව්වට පස්සේ ගොඩක් වෙලාවට Facebook, Twitter, Instagram, YouTube වගේ ගොඩක් සමාජ මාධ්‍ය වේදිකාවන් තියෙනවා. එතකොට මේ සමාජ මාධ්‍ය වේදිකාවන් වල ඕගොල්ලෝ බලන කන්ටෙන්ට්, ඕගොල්ලෝ බලන අන්තර්ගතයන් ගොඩක් වෙලාවට නොදැනුවත්ම ඍණාත්මක දේවල් හංගවන දේවල් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නොදැනුවත්වම හිතමු අපේ ප්‍රේම සම්බන්ධයක් කඩාවැටීමක් හරි තමන්ගේ පෞද්ගලික ජීවිතයක වෙච්ච අත්දැකීමකට සමාන දේවල් නිතරම තමන්ගේ සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙන්න පුළුවන්. නිතරම සමාජ මාධ්‍ය ඇතුළේ සජෙස්ට් වෙන කන්ටෙන්ට්ස් මේ වගේ දේවල් තමන්ගේ පෞද්ගලික ජීවිතේ සිද්ධ වෙච්ච ඍණාත්මක සිදුවීමකට අදාළ දේවල් වෙන්න පුළුවන්. මේක නිසා ගොඩක් වෙලාවට නොදැනුවත්වම මානසික අවපීඩනයට සම්බන්ධ සිතුවිලි තමන්ගේ සිත ඇතුළේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක නිසා මානසික අවපීඩන ලක්ෂණ ඕගලන්ට පහළ වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය නිරන්තරයෙන් ඕගොල්ලෝ භාවිතා කිරීම තුළ. ඊට අමතරව කවුරුවක්වත් හිතන්නේ නැති තවත් ප්‍රධානතම සෞඛ්‍ය කාරණාවක් තියෙනවා ඕගලන්ගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ තමයි අඩු නිින්ද කියන එක. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය භාවිතා කරනවා නම් ඕගොල්ලෝ මේකට දිගින් දිගටම හුරු වුණාට පස්සේ අපි තුමු සමහරක් වෙලාවට මේක තමන් පාඩම් කරනවා වෙන්නත් පුළුවන්, තමයි කියාවේ ස්ථානයේ අධික ලෙස මහන්සි වීම නිසා වෙන්නත් පුළුවන්. රැයට ගෙදර ආවට පස්සේ සාමාන්‍යයෙන් ටිකක් රැය 12ක වෙනකම් Facebook යනවා, YouTube යනවා වගේ දේවල් එහෙම ඕගොල්ලෝ කියන්න පුළුවන්. නමුත් මේකෙන් ඕගොල්ලන්ගේ නිින්දට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද සාමාන්‍ය පුද්ගලයෙක් දවසට අවම වශයෙන් පැය 7ක්වත් අනිවාර්යෙන් ගෙදා ගන්න ඕනේ තමන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙන්න නම්. එතකොට තමන්ගේ නිින්ද තමන්ට අහිමි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සමාජ මාධ්‍යෙන් ඕගොල්ලන්ගේ මානසික සෞඛ්‍යයට සහ ශාරීරික සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම එතනදී බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි සංසන්දනය. මේකත් ඉතාමත්ම වැදගත් කාරණාවක්. කොහොමද මේ සංසන්දනය කියන එක සමාජ මාධ්‍ය තුළ ඕගොල්ලෝ කරන්නේ සහ කොහොමද ඒක ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑමක් වෙන්නේ? අපි දන්නවා වර්තමානයේ ගොඩක් තියෙනවා AI tools.
එහෙම නැත්නම් තියෙන ගොඩක් පින්තූර එඩිට් කරන, පික්චර්ස් එඩිට් කරන ගොඩක් softwares තියෙනවා. මේවා use කරලා ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය ඇතුලේ Tamanගේ පින්තූර සහ Tamanගේ දේවල් සමාජ මාධ්‍යයට මුදා හරින අය ගොඩක් වෙලාවට මේවෙන් එඩිට් කරලා දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට Tamanගේ නියම ප්‍රතිරූපය නෙමෙයි සමාජ මාධ්‍ය ඇතුලෙන් මුදා හරින. සමහරක් වෙලාවට ඔබ මේ දේවල් දැක්කට පස්සේ Tamanගේ රූපය අනිත් අයගේ රූපයත් එක්ක සංසන්දනය කිරීමක් කරන්න වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම තමන්ගේ රූපයත් සමග එන dissatisfaction, ඒ කියන්නේ තමන්ගේ රූපය සම්බන්ධ තෘප්තිමත් නොවීම ඔබට අනිවාර්යෙන්ම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද අපි ගත්තොත් එහෙම ඒ හරහා ඕගොල්ලන්ගේ ආහාර පාලනය එතනින් යට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ එදිනදා දිනචර්යාවට මේක බලවත් ගැටලුවක් වෙන්න පුළුවන්. මෙහෙම කාරණාවල් අපි දැකලා තියෙනවා උපදේශන කාර්යයන් ඇතුලේ. ඊළඟ කාරණාව තමයි හුදෙකලාව කියන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා සමාජ මාධ්‍යයට ගොඩක් වෙලාවට පුරුදු වුණාට පස්සේ નિરાයාසයෙන් ඔටෝමැටිකලි ඒ පුද්ගලයා ගොඩක් වෙලාවට සමාජයෙන් හුදෙකලා වෙලා සමාජ මාධ්‍ය පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. සමහරක් වෙලාවට ඕගොල්ලෝ තරුණ කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ අම්මා හරි තාත්තා හරි කියන්න පුළුවන් මේ ළමයා කාමරේ වහගෙන දවස් 30ම ෆෝන් එක බොබින්. දවස් 31 ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ වගේ දේවල් ඕගොල්ලන්ට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් නවතම පරිශ්‍රණවලදී රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා වයස අවුරුදු 18ක් 30ක් අතර මේ වයස් කණ්ඩේ ඉන්න පිරිස් ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය භාවිතා කිරීම හරහා සමාජයෙන් හුදකලා වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ අනිත් අයගෙන් මිදිලා කාමරයට වෙලා හරි තමන් තනියම සමාජ මාධ්‍ය භාවිතා කරලා හුදකලා ලෝකෙක සැරිසරන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට මේ කාරණාව නිසා ගොඩක් වෙලාවට තමන්ට මොන හරි ගැටලුවකට තමන් මුහුණ දුන්න උනත් ඒක තමන් නිතරම තනි වෙලා තමන් හිතන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. මේ දේවල් නිසා තමන් අනිත් කෙනෙකුට කියන්න සහ අනිත් කෙනෙකුගේ උපදෙස් පතන්න නිතරම යොමු වෙන්නේ නැහැ. එතකොට මේක નિરાයාසයෙන්ම ඕගොල්ලන්ව හුදකලා බවට පත් කිරීමක් වෙන්න පුළුවන්. මේක නිසා මේක ගැන ඊ타මත්ම දැඩිව සැලකිල්ලක් යොදවන්න ඕනේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන ගමන් තමන්ගේ වටේ ඉන්න තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ හිතවත්තු, තමන්ගේ යාළුවෝ, අම්මා තාත්තා, පවුලේ සමාජිකයෝ සමගත් කාලය ගත කිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. සහ තමන්ගේ තියෙන ගැටලු නිරන්තරයෙන් තනිවම විසඳ ගන්නවට වැඩිය පුළුවන් තරම් ඒ අයගෙන් උපදෙස් ලබා ගැනීම සෑහෙන වැදගත් වෙනවා. එතකොට කොහොමද මම මේ කතා කරපු මේ ගැටලු සහගත තැන් වලින් මිදිලා කොහොමද ඕගොල්ලන්ගේ දිනචර්යාව සමාජ මාධ්‍ය හරි විදියට භාවිතා කරන ගමන් කොහොමද ඕගොල්ලන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය හරි විදියට භාවිතා කරන්නේ? හරිම සරලයි. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ සමාජ මාධ්‍යයට ඕගොල්ලන්ව අනවශ්‍ය විදිහට යොමු කරන අවස්ථාවන් වලදී පුළුවන් තරම් සමාජ මාධ්‍ය ගැන ඇස ගැටෙන දේවල් අඩු කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු තමන්ට නිතරම Facebook එකේ notifications එනවා. තමන්ට YouTube එකේ notifications එනවා. notifications එන එක අඩු කරගන්න පුළුවන්. එතකොට ඒ හරහා තමන්ට මොන හරි දෙයක් දැක්කොත් එimhe එවෙලෙම ගිහින් ඉවර වෙලා Facebook එකට හරි Twitter එකට හරි YouTube එකට හරි ගිහිල්ලා බලන වාර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ හිතමිතුරු, තමන්ගේ නෑදෑයෝ සහ තමන්ගේ ගෙවල් වල ඉන්න මේ අම්මලා තාත්තලා මේ වගේ තමන්ගේ සමීපතමයන් සමග පුළුවන් තරම් කාලය ගත කිරීමට අමතක කරන්න එපා. ඒක ඕගොල්ලන්ට තනිවම සමාජ මාධ්‍ය භාවිතා කරලා තනිවීමකට වැඩි තමන්ට ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතයට සහ තමන්ගේ හිතට හොඳ ප්‍රබෝධයක් ඇති කරන කාරණාවක් වෙන්න පුළුවන් තනිවීමකට වැඩි. ඊටත් අමතරව තමන් දවසේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕනේ අවම වෙලාවක් වෙන් කරගන්න. මෙතනින් එහාට සමාජ මාධ්‍ය භාවිතා කරනවට වැඩි තමන් ඊට වැඩි විකල්පයක් හොයාගෙන තමන්ට මොන හරි ප්‍රයෝජනවත් දෙයකට යොමු වීම සෑහෙන වැදගත්. මම අතර මේ කතා කරන්නේ සමාජ මාධ්‍ය අධික ලෙස භාවිතා කිරීමක් සම්බන්ධව. නැතුව අපිට සමාජ මාධ්‍ය වැදගත් වෙන අවස්ථාවල් ඉතාමත්ම අධිකයි. මොකද අපිට ගොඩක් දේවල් සර්ච් කරන්න හරි අපිට අවශ්‍ය දැනුම අරගන්න වගේ දේවල් වලදී සමාජ මාධ්‍ය අපිට සෑහෙන වැදගත් වෙනවා. නමුත් අපිට සමාජ මාධ්‍ය අහිතකරව අපිට නිරන්තරයෙන් භාවිතා කිරීමෙන් අපිට ඇතිවන අහිතකර බලපෑම් වළක්වා ගන්න නම් අනිවාර්යෙන්ම මේ දේවල් කිරීම සෑහෙන වැදගත් වෙනවා. ඉතින් psychology for everyone කියන මේ concept එක කරා අපි අද දවසේදී මේ කතා කරන්නේ සමාජ මාධ්‍යයෙන් කොහොමද
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඕනෑවට වැඩි පාවිච්චි කිරීම හරහා පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට හානි කරන අවස්ථාවල සහ එතනින් අපි කොහොමද අත්මිදෙන්නේ කියන කාරණාව ගැන ඉතින් අපි ඉදිරියේදීත් මේ වගේ තවත් වැදගත් කාරණා සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සහ සමාජයේ දන්නේ නැති කාරණා සම්බන්ධව අපි කොහොමද මනෝවිද්‍යාව සමාජයේ වැදගත් කාරණාවලට සහ එදිනදා ජීවිතයට කොහොමද මනෝවිද්‍යාව වැදගත් වෙන්නේ කියන කාරණාව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.